සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න අපි අදත් ආවා ලස්සනම ලස්සන වීඩියෝ එකකින්. අද අපි ඔයාලට කියලා දෙන්න හදන්නේ මෙන්න මේ තියෙන නැප්තෝල් ඩයි වලින් හදාගන්න සාරිය ගැන. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. වෙනදා වගේම අපි මුලින්ම අපේ ඉටි මිශ්‍රණය සකස් කරගමු. මේ තියෙන්නේ පැරපින් ඉටි. ඔයාලා හැමෝම දැන් ඒක අඳුරනවනේ. අපි මෙතෙන්දී පොඩි ප්‍රමාණයක් උණු කරගන්න හින්දා පොඩි ඇලුමිනියම් භාජනයකට දාලා තමයි ඒ භාජනය භූමි තෙල් ලිපක් උඩ තියලා උණු කරගන්න හදන්නේ. මෙතෙන්දී අපි පරණ හදාගත්තු ඉටි මිශ්‍රණයකටම තමයි අලුතින් පැරපින් ඉටි දාලා ඒක මිශ්‍රණයක් විදිහට සකස් කරගත්තේ. වෙනද වගේම අපි මේ විදිහට අපිට අවශ්‍ය ඩිසයින් එක රෙද්දේ පිටපත් කරගන්න ඕනේ. මේකෙදී ඔයාලට විවිධ ක්‍රමවලින් රෙද්දේ පිටපත් කරගන්න පුළුවන්. මම නම් මෙතෙන්දී පැස්ටල් කූරක් අරගෙන තමයි අවශ්‍ය ඩිසයින් එක මතු කරගෙන තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට නියමිත උෂ්ණත්වයට රත් වුණු ඉටි අරගෙන මේ ඩිසයින් එක ඔයාලට කැමති විදිහට ස්මතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඉටි ගෑව කියන පමණින්ම අපිට ලස්සන නිර්මාණයක් ඉස්මතු කරගන්න බෑ. මොකද ඉටිවල උෂ්ණත්වය මේ හැම දේටම වඩා වැදගත් වෙනවා. ඉටිවල උෂ්ණත්වය වැඩි වුණොත් අඩි වුණොත් ඔය නිර්මාණය අපිට අවශ්‍ය විදිහට ගන්න පුළුවන්කම ලැබෙන්නේ. අනිත් එක මේකේ අපි සාමාන්‍යයෙන් ඉටි අතරට ඩයි ගියොත් අපිට නිර්මාණයේ ගුණාත්මක භාවය ඒ තරම් හොඳට ගන්න පුළුවන්කමකුත් නැහැ. ඉටිවල උෂ්ණත්වය ගැන කතා කරනවා නම් සාමාන්‍යයෙන් ඉටිවල උෂ්ණත්වය ගොඩාක්ම වැඩි කියලා අපිට හඳුනගන්න පුළුවන්. ඉටි මිශ්‍රණයේ රෙද්ද තියෙනකොටම පෙන බුබුලු දාගෙන රෙද්ද පුරා ශනිකව දුවන්න ගන්නවා. ඒ වගේම ඉටිවල උෂ්ණත්වය අඩුයි කියන එක අපිට හොයාගන්න පුළුවන්. ඉටි ටිකක් රෙද්ද උඩ තිබ්බ ගමන් ඒක එහෙම්මම ශනිකව ඝන වෙලා තියෙනවා. අර ලස්සනට ඩිසයින් එක මතුවෙන්නේ නැහැ. බතික් ගැන තවදුරටත් ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න ඔයාලට අපේ බතික් පොත තවදුරටත් මිලදී ගන්න හැකියාව තියෙනවා. රියැක්ටිව් කලාව ගැන වෙනම පොතකුත් රියැක්ටිව් වැට් නැප්තෝල් කියන ක්‍රම තුනම අඩංගු කර සකස් කරන ලද වෙනම පොතකුත් මෙහිදී ඔයාලට ගන්න පුළුවන්කම තියෙනවා. මම මේකෙදී ඩිසයින් එක අඳින්න ෆනල් එක පාවිච්චි කරා. ඊට පස්සේ ඩිසයින් එක වටේට ට්‍රැක් එක මතු කරගන්න ඕනේ හින්දා පින්සල භාවිතා කරලා සම්පූර්ණයෙන්ම වැක්ස් කිරීම කරා. හැබැයි මෙතෙන්දී පින්සල භාවිතා කරලා වැක්ස් කරනකොට මතක තියාගන්න ඕනේ කාරණාවක් තමයි දෙපැත්තම අනිවාර්යෙන් ඉටි ගන්න ඕනේ. එහෙම නැත්නම් වැක්ස් කරන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට අවශ්‍ය අර ලස්සනට ක්‍රැක් එක ගන්න අමාරුයි දෙපැත්තෙම ඉටි ගෑවේ නැත්තම්. සමහරක් වෙලාවට දෙපැත්තෙම නෙමෙයි අපිට ආයෙත් පාරක් ඉටි ගාලා තුන් වාරයක්ම ඉටි ගා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඔයාලට එහෙම කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හැබැයි මම මෙතෙන්දී නම් දෙපාරක් තමයි ඉටි ගෑම නැත්තම් වැක්ස් කිරීම සිද්ධ කරලා තියෙන්නේ. පින්සලෙන් ඉටි ගන්න කොටත් අපි මතක තියාගන්න ඕනේ තවත් කාරණාවක් තමයි හැම පින්සලකින්ම මේ වැඩේ හරියට කරගන්න බෑ. මොකද ගොඩක් පින්සල් කෙඳි ටික උණු වෙන ප්‍රමාණය වැඩි. එහෙම වුණාම ලස්සනට වැක්ස් එක අපිට ගා ගන්න අමාරුයි. ඒ හින්දා අපි ගොඩක් වෙලාවට මේකෙදි භාවිතා කරන්නේ හැරිස් කියන පින්සල. මේ පින්සලෙන් අපිට වඩාත් ක්වොලිටියට ඉටි ටික ගා ගන්න පුළුවන්කම තියෙනවා. ඒකේ කෙඳි ටික උණු වෙලා එකට ගුලි ගහන්නේ නැති නිසා. අපි දැන් බලමු මේ විදිහට ඉටි ගාගත්තු රෙද්ද බාත් එකට දාන්නේ කොහොමද කියලා. ඒකට අපි මුලින්ම නැප්තෝල් ඩයි එකයි කෝස්ටික් වයින් ස්ප්‍රේතු කියන මේ ද්‍රව්‍ය ටික එකට මිශ්‍ර කරලා හදාගත්තු මිශ්‍රණය
වතුර බාත් එකට දාලා හොඳට මිශ්‍ර කරලා ගන්නවා. මේකෙදි ඔයාලට ගොඩක් වෙලාවට අඳුරු පැහැයට හුරු වර්ණයක් තමයි හඳුනගන්න පුළුවන් වෙන්නේ. රෙද්ද දැම්ම ගමන්ම අපිට අවශ්‍ය පාට මේකෙදි මතුවෙන්නේ නැහැ. මේක පියවර කීපයක් ගිහිල්ලා තමයි අවසානයේදී රෙද්ද අපිට අවශ්‍ය වර්ණයේ ඉස්මතු වෙලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ විදිහට හදාගත්තු නැප්තෝල් බඳුනට අපි මේ ඉටි කරගත්තු ඩිසයින් එක මතු කරගත්තු රෙද්ද දාලා හොඳට විනාඩි 10ක් 20ක් විතර අත ගන්න ඕනි. එහෙම අත ගාපුවාම අපිට නැප්තෝල් මිශ්‍රණය මේ රෙද්දට උරා ගන්න පහසුව ලැබෙනවා. ඔයාලා මතක තියාගන්න මේකෙදි රෙද්ද හොඳට ඉරි නැති වෙන විදිහට අත තද කරලා එක පැත්තකට අත ගාලා ඊට පස්සේ අනික් අතින් අනිත් පැත්තට අත ගන්න. එහෙම වුණාම නැමුම් පාරවල් හිටින්නේ නැති නිසා පැච් හිටින ප්‍රමාණය ගොඩක්ම අඩුයි. නිර්මාණයේ ගුණාත්මක භාවයත් වැඩි කරගන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට අත ගාපු රෙද්ද අපි ඊට පස්සේ දාන්නේ ලුණු බඳුනකට. හැබැයි තාමත් අපිට මේකේ අපිට අවශ්‍ය වර්ණය පෙන්눔 කරන්නේ නැහැ. ලුණු මිශ්‍රණය දාලා අපි මේ රෙද්ද හොඳට දෙපැත්තට අත ගන්න ඕනේ. මොකද ලුණු මිශ්‍රණය මේ රෙද්දට කාවද්ද ගන්න එක රෙද්දට අවශ්‍ය ඩයි ටික උරා ගන්න උදව් කරනවා. ඒ හින්දා ලුණු මිශ්‍රණයට දාලත් අපි කලින් අත ගෑවා වගේම විනාඩි 10ක් විතර හොඳට අත ගා ගන්න ඕනේ. එහෙම වුණොත් අපිට පුළුවන් අපිට අවශ්‍ය වර්ණය ලස්සනට රෙද්දට උරා ගන්න ඉඩ සලස්වන්න. මෙහෙම සකස් කරගත්තු රෙද්ද අවසාන බඳුනේදී තමයි අපිට අවශ්‍ය වර්ණය ලබලා දෙන්නේ. ඒකෙදී අපි ගොඩක් වෙලාවට අපි නම් පාවිච්චි කළේ මෙතෙන්දී නැප්තෝල් රෙඩ් B කියන වර්ණය. මේ වර්ණය දාලා අපිට අවශ්‍ය වුණේ සාරියට රතු වර්ණය අරන් දෙන්න. අපිට දැන් තමයි රෙද්දට රතු වර්ණය ලස්සනට ඉස්මතු කරලා ගන්න පුළුවන්කම තියෙන්නේ. කලින් අපි භාවිතා කරපු නැප්තෝල් බඳුන ලුණු බඳුන මේ දෙකේදීම අපිට අවශ්‍ය වර්ණය රෙද්දට උරා ගන්න උදව් කරගත්තා විතරයි. මෙන්න මේ කියන ඩයිසෝල්ට් බඳුනේදී තමයි අපිට වර්ණය හරියටම රෙද්දට උරා ගන්න බව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙතනදිත් අපිට කලින් කළා වගේම ඩයිසෝල්ට් බඳුනට මේ විදිහට රෙද්ද දාලා හොඳට අත ගන්න ඕනේ. එහෙම වුණාම තමයි පැච් හිටින්නේ නැතුව ලස්සනට අපිට නැප්තෝල් ඩයි වර්ණය ගන්න පුළුවන්කම තියෙන්නේ. ඔයාලා හැමෝම දන්නවා මේ ගමන අලුත් අවුරුද්දට රතු වර්ණයෙන් සැරසිලා ලස්සනට වැඩට යන්න මේ නැප්තෝල් රෙඩ් B කියන වර්ණය ගොඩක්ම ලස්සන වර්ණයක්. එතකොට රියැක්ටිව් වැට් වගේම නැප්තෝල් කියන්නේත් හරිම ලස්සන පාට තියෙන බතික් ඩයි ක්‍රමයක්. හැබැයි නැප්තෝල් එකේ පොඩි ගැටලුවකට තියෙන්නේ මේකේ තියෙන වර්ණ ප්‍රමාණය අඩුයි. කොහොම වුණත් රියැක්ටිව් වැට් මේ කියන ආකාර දෙකටම වඩා ලස්සන තද වර්ණ ඒ වගේම ලස්සන කළු වර්ණයකුත් මේ නැප්තෝල් ඩයි එකෙන් අපිට සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. නැප්තෝල් වර්ණ සකස් කරගන්නකොට නැප්තෝල් වර්ණ සටහනක් අපිට උදව් කරගන්න ඕනේ. එතකොට මේ නැප්තෝල් වර්ණ සටහනත් අපි විසින් සකස් කරලා තියෙන බතික් පොතෙහි අඩංගු කරලා තියෙනවා. ඔයාලට ඒක නිසා ලේසියෙන්ම නැප්තෝල් වර්ණක හදාගන්න උදව් කරගන්න පුළුවන් අපේ මේ බතික් පොත. අපි විසින් නිර්මාණය කරන ලද මේ බතික් පොත ඔයාලට ගන්න අවශ්‍යයි ඉන්නවා නම් WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඒකට තොරතුරු ඔයාලට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව පොතෙන් අවශ්‍ය
තීරි කොටස් ටික අරගෙන සහ අපි කරන මේ වීඩියෝ වලින් ලැබෙන ප්‍රායෝගික දැනුමත් එක්ක ඔයාලට හොඳ බතික් නිර්මාණකරුවෙක් වෙන්න උදව් කරන්න තමයි අපි ගොඩක් වෙලාවට උත්සාහ ගන්නේ. ඔයාලට දැන් වීඩියෝ එකේ පේනවා වගේ දැන් තමයි අපිට අවශ්‍ය වර්ණය ලස්සනට ඉස්මතු වෙලා පේන්නේ. එතකොට නැප්තෝල් ක්‍රමේදී අපි ඩයි බාත් 3ක් භාවිතා කරනවා කියන එක මම ඔයාලට පැහැදිලි කළා. මේ බාත් 3ේදී 3 වෙනි බාත් එකට දානකොට තමයි අපිට අවශ්‍ය වර්ණය ඉස්මතු වෙලා පේන්නේ. මේ විදිහට ඩයි දාලා සකස් කරගත්තු රෙද්ද අපි වතුර බේරෙන්න තියලා ඊට පස්සේ මේකේ අපි ඉටි ඉවත් කරගන්න ඕනේ. ඉටි ඉවත් කරගන්නේ කොහොමද කියන එක ගැන අපි කළපු කලින් වීඩියෝ වල සඳහන් වෙලා තියෙනවා. ඔයාලට ඒ වීඩියෝ බලලා හොඳ අවබෝධයක් ගන්න පුළුවන්කම තියෙනවා. අපි මේ වීඩියෝ මාලාව තුළින් රියැක්ටිව් වෙට් නැප්තෝල් කියන ක්‍රම 3 ගැනම කතා කරන හින්දා ඔයාලට බතික් ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්කම තියෙනවා කියලා අපි හිතනවා. දක්ෂ බතික් නිර්මාණකරුවෙක් විදිහට හොඳ බතික් ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමේදී මේ කියන රියැක්ටිව් වෙට් නැප්තෝල් ක්‍රම 3ම ගැන හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ. එතකොට තමා ඔයාලට ඔයාලගේ පාරිභෝගිකයන්ට අවශ්‍ය වෙන්න විදිහට අවශ්‍ය නිර්මාණය කරලා දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම නව අත්හදා බැලීම් කරන්නත් මේ ක්‍රම 3 ගැනම ඔයා අවබෝධයෙන් ඉන්න එක ගොඩක් වැදගත් වෙනවා. අද අපි සකස් කරගත්තු නැප්තෝල් සාරියේ අවසන් ප්‍රතිඵලය තමා ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. මතක තියාගන්න තවත් විශේෂ කරුණක් මේ විදිහට බතික් කරලා ඉටි අයින් කරපු රෙදි කවදාවත් තද අවුවේ වියලන්න එපා. මද අවුවේ තමයි අපි මේක වියල ගන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් මේ කලර් එක පොඩ්ඩක් ෆේඩ් වෙන්න පුළුවන්.